ඔන්න අද අපේ ගැමි ගෙදර වැඩ කටයුතු ආරම්භ කරන්නයි හදන්නේ. මොනවද කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. මොනව කරන්නත් කලින් ඉතින් තේ එකක් දීලා ඉන්න එපා. ඉතින් අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ අපේ තේ ඉඩමේ වාඩියට නිසා අපි ගෙනියන්න සූදානම් කරගත්ත බඩු මොනවද කියලා මුලින් බලමු. දැන් කන බොන දේවල්, තේ එකක් හදාගන්න දේවල්, එතකොට තේ දළු වඩනකොට අවශ්‍ය කරන බඩු, ඒ ඔක්කොම ඉතින් මේ වගේ අසුරලා තියෙන්නේ. අපි ඔක්කොම බලමු මොනවද තියෙන්නේ කියලා ඔක්කොම. ඔන්න මෙන්න මේක නම් පොඩ්ඩක් විශේෂ දෙයක්. ඒක පොඩ්ඩක් ඇරලා බලන්නත් ඕනේ ඉතින්. අපි ඉන්නකො ඇරලා බලන්න මොනවද කියලා ඒක ඇතුලේ තියෙන්නේ. ඔන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ඉතින් අඳුරනවත් ඇති. ඔන්න දැන් සූදානම් කරගත්තේ ඔය කෑමට ඕන දේවල්, එතකොට අවශ්‍ය ආයුධ ඔක්කොම හරියට තියෙනවා. දැන් ඉතින් අපිට ගමන පිටත් වෙන්නයි තියෙන්නේ. ඔන්න අම්මා නම් ඔක්කොම බරු ටික අරන් මගට බැස්සා. මං ඉතින් දොර වහන්නත් එපේ. පොඩි දුරක් ඉතින් පයින් යන්න තියෙනවා. වාඩි එක හිටවන්න තමයි මේ මල්ලත්ත කඩාගත්තේ. හැබැයි අම්මා දැක්කොත් මොනවා කියයිද දන්නේ නැහැ. බලමු ඉතින් ඒකේ වෙලාවටනේ. ඔන්න මේ තියෙන්නේ අපේ තේ ඉඩමේ පුංචි වාඩිය. මැටි වලින් හදලා, ලී වලින් දොරවල් දාලා මෙහෙම තමයි තියෙන්නේ. මේ වැස්සට තෙමෙන්න නැතුව හිටියනම් හරිනේ, කෑමක් බීමක් හදා ගන්න උනත් මෙතන ඊට පහසුකම් තියෙනවා. තේ ඉඩමේ වැඩ කරන්න එන වෙලාවට, දළු කඩන්න එන වෙලාවට එහෙම මේ වාඩිය ගොඩක් ප්‍රයෝජනවත්. කෑමක් බීමක් හදා ගන්න, වේසමාංශි නිවා ගන්න ඉතින් මේකේ ඉතින් දෙයියෝ දීපු දෙයක් වගේ තමයි. ඔන්න ඉතින් මම වාඩිය ගැන හඳුන්වා දෙන වෙලාවේ අම්මා දළු කඩන්නත් පටන් අරගෙන. අම්මා ඉතින් හරි කඩිසරයි. අපි ඉතින් තේ ඉඩමේ තේ වලට අමතරව ඉතින් ගම්මිරිසුත් හිටවල තමයි තියෙන්නේ. දැන් නම් චුට්ට පළදාවක් තියෙනවා. වවන්නෝ දිනන්නෝ කියලා ඉතින් කියමනකුත් තියෙනවනේ. අපි ඉතින් වවන එක තමයි කරන්නේ. අම්මා ඉතින් ඉඩමේ හැමතැනම දුව ඇවිදලා වැඩ කරනවා. මං ඉතින් කරන්නේ වීඩියෝ කරනවා. අම්මා ඉතින් මහන්සි වෙනවනේ. මාත් ඉතින් වීඩියෝ කර මහන්සි වෙනවා. මං ඔන්න ආයෙත් වාඩිය පැත්තට ආවා. කන්න මොනවාරි හදන්න ලිප ලෑස්ති කරන්න. ලිප පත්තු කරගන්නත් ඕනේනේ. ඉතින් ඒක නිසා මං ආයෙ වාඩිය පැත්තට ආවා. අම්මා නම් තාම ඉතින් ඉඩමේ වැඩ. ලිප නම් පත්තු කරගත්තා. දැන් මං තේ එකක් හදාගන්න වතුර ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මුලින් මුට්ටිය හොදලා ඊට පස්සේ ඉතින් වතුර උණු කරන්න වතුර එකක් ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මට පුළුවන් ඉතින් මේ වගේ වැඩ තමයි ඉතින් කරන්න.
ඔන්න මුට්ටිය නම් ලෑස්ති වුණා. දැන් ඉතින් මේක අපි ලිපෝඩින් තියලා වතුර පැහැෙනකන් ඉතින් බලන්ගෙන ඉඳමු නේද? තේ බොද්දි කන්න මං අර ගෙනාවු පිටිගුලි වලින් රොටි ටිකක් හැදුවා. ඒක නම් ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් පහසුකම් මදීනේ. ඉතින් ඒ කොහොම හරි වැඩේ නම් කරගත්තා. රොටි විතරක් නිකන් කන්න බෑනේ. ඉතින් රොටි එක්ක කන්න පොඩි ලුණු මිරිසකුත් හදාගන්නයි මේ හදන්නේ. දෙහි ගෙඩියක් එහෙම කපලා, රතු ලුණු ගෙඩියක් එහෙම කපලා, මිරිස් ටිකක් දාලා ඉතින් පොඩි ලුණු මිරිසක් හදාගත්තා. කොහොමද ඒක? පාට සුවඳ රසය ඉතින් හරි හරියට මමනේ හැදුවේ. ඔන්න ඉතින් වතුර මුට්ටියත් පැහිලා. දැන් අපි මේක පිළිපෙන් බාගෙන තේ එකක් හදාගන්න ගෙනියනවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ තේ එකක් හදාගන්න තමයි. ඔන්න මුලින් මලවදිය කෝප්පෙට වක් කරනවා. මලවදිය කෝප්පේ ඉතින් මගේ තමයි. දැන් වක් කරන්නේ බතලයා කෝප්පෙට. බතලයා කෝප්පේ ඉතින් අම්මගේ. හැබැයි අම්මා නම් ඔය කියන තරම් බතලා නෑ. ඔන්න සියල්ල සූදානම්. දැන් තියෙන්නේ ඉතින් වග කියන්න තමයි. ඔන්න ඉතින් දවසේ තේ දළු ටික කඩාගෙන හවස් වෙච්ච නිසා අපි දැන් ගෙවල් පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අම්මගේ ඔළුව උඩ තියෙන ඔය කඩාගත්ත තේ මල්ල. ඉතින් ඒකත් අරගෙන අම්මා පොල් ගෙඩියකුත් පීහිය ගහගෙන හෙමින් පල්ලම් බහිනවා. මේ තියෙන ඉතින් අද දවසේ මහන්සි වෙලා කඩාගත්ත තේ දළු ටික. ඉතින් ඒක දැන් ඉතින් පොඩ්ඩක් අහුරලා ඉවර වෙලා පැත්තකින් තියන්නයි හදන්නේ. ඔන්න අද දවසේ ඉතින් අපේ ගැමි ගෙදර දවස ගෙවුනේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔයාලට මගේ මේ වීඩියෝ එක හිතට ඇල්ලුවා නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ආයෙ හමු වෙන්න. එහෙනම් හැමෝන්ටම ජය වේවා.